මට කලින් මෙහාට ආපු අය නම් දවස් දෙක තුනෙන් ගියාලු. සර්ත් එක්ක ඉන්න බෑ කියලා. මැඩම් බය වෙන්න එපා. මං ඉන්නවනේ. සර් මම මේ ඩ්‍රින්ක් එක හදන්න යන්න හැදුවේ. සර් යන්නකො කාමරේට. ගන්න මැඩම්. නෑ නන්දිට තෑගි ගෙනල්ලානේ. මට මොකටද යාගේ තෑගි? පවුනේ මැඩම්. ඉතින් බලන්නකෝ ඔගේ මොනවද තියෙන්නේ කියලා. ඔයාම බලා ගන්න. මොනවාද මේ විකාර? මේක අලුත් හින්දා මැඩම්ට දෙන්නේ නැත්තේ. ඇන්දාම සර්ම හොරෙන් ගනි. කරුණා මං කැමති නෑ මේ විදිහේ විහිළු වලට. මැඩම් සෑම් මහත්තයා කියන්නේ ලෙඩෙක් නේ මැඩම්. ලෙඩෙක්? මේක පිස්සන් කොටුවක්ද? බලන්න මැඩම්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. කේන්ති ගියාමත් ලස්සනයි. ඊට පස්සේ මැඩම්ට තෑගි ගේන්න එපා. තේරුණාද? තේරෙන්න ඔලුවක් දෙන්න එපයි. එයාට බන හොයාදී. ඊට පස්සේ මං හොරකම් කරනවා. හොරකම් කරන්න ඕනේ නැහැ. මන් දෙන්නම්. හැබැයි මට කලින් සල්ලි ඕනේ.